ඒබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා වඩා හොඳ ජීවිතයක් ගත කරන්න නම් දැන්ම නතර කරන්න ඕන මෝඩ ක්‍රියාමාර්ග 7ක් ගැන. අපි අපිටම උදව් කරගන්න බෑ කියලා සමහරලාට හිතනවා. අපි අපිටම උදව් කරගන්න උත්සාහ කරන්නේ නැහැ කියලා ඔබ හිතලා තියෙනවද? අපිට දීප්තිමත් අවස්ථා තිබුණත් ගොඩක් වෙලාවට අපි කරන්නේ මෝඩ දේවල්. නමුත් අපිට මෝඩ දේවල් කරන එක නවත්තන්න පුළුවන් නම් මොකද කරන්නේ? අපිට අපේ කාලයෙන් වැඩි කොටසක් වෙන් කරගන්න පුළුවන් නම් ඒකට මොකද කරන්න පුළුවන්? එතකොට අපිට අත් කරගන්න පුළුවන් දේවල් වලට සීමාවක් නැති වෙනවා ඇති. ඒ කියන්නේ අසීමාන්තිකව දේවල් අපිට ළඟා කරගන්න අවශ්‍ය ඉඩකඩක් සලසලා දීමේ හැකියාවක් තියෙන මේ මෝඩ කාරණාවන් හත අපි පාලනය කරගත්තොත් අඩු කරගත්තොත් වඩා හොඳ ජීවිතයක් ගත කරන්න ඔබ දැන්ම නතර කරන්න ඕන මෝඩ කාරණාවන් ක්‍රියාමාර්ග මොනවද කියලා අද අපි කතා කරන්න බලමු. තව පොඩි මතක් කිරීමක් තියෙනවා මනෝවිද්‍යා පාඨමාලා කිහිපයක් පිළිබඳව ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා ඇති ඔබට සම්බන්ධ වෙන්න කැමති පාඨමාලාවකට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා ඒ හරහා. ඒ ගැන වැඩි කතා කරන්නේ නැහැ විස්තර තියෙන නිසා පල්ලෙහා දාලා. තවත් වැදගත් කාරණාවක් තියෙන ඔබට දැනුවත් කරන්න ගොඩක් අය අහනවා මගෙන් මනෝ ප්‍රතිකාර ලබා ගන්න, උපදේශන සේවාව ලබා ගන්න, ප්‍රශ්න ගැන කතා කරන්න, කන්ටැක්ට් කරගන්න පුළුවන් කමක් තියනවද කියලා. ඔව් විදේශගත වෙලා ඉන්න ඔබටත් ලංකාවේ දුර බැහැර ඉන්න ඔබටත් ඔන්ලයින් තාක්ෂණය හරහා සම්බන්ධ වෙන්න වගේම ඇවිත් හමු වෙන්න හැකියාවක් තියෙනවා 076 80 54 231 අංකයට ඇමතුමක් ලබා තියලා වෙන් කරගන්න පුළුවන් ඔබට අවශ්‍ය කාලය. හරි. එහෙනම් අපි බලමු අපේ වඩාත් හොඳ ජීවිතයක් ගත කරන්න අවශ්‍ය දැන්ම නතර කරන්න ඕන අපි කරන මෝඩ දේවල් කාරණාවන් මොනවද කියන එක පිළිබඳව. පළවෙනි එක තමයි වැදගත් කාර්යයන් කල් දාන එක. ඒක කරන්න පහසුයි. නමුත් ඒක නොකරින්න එකත් පහසුයි. ඔබ හිතන්න ඔබට යම්කිසි දෙයක් ගැන සටහනක් ලියන්න තියෙනවා කියලා. ඒකම ඔබට හිතෙනවා කෝපි එකක් හදාගෙන, තේ එකක් හදාගෙන ටීවී එක බලන්න, චිත්‍රපටියක් බලන්න, වැඩසටහනක් බලන්න. නමුත් මේ කාරණා දෙකෙන් ගොඩක් වෙලාවට ඔබ ලියන කියන එක සටහන ලියන එක පස්සට දාලා කෝපි එකක් හදාගෙන ටීවී එක බලන්න වගේ දෙයක් කරන්න වැඩි නැඹුරුවක් තියෙනවා. නමුත් වැදගත් කාර්ය වෙන්නේ සමහර වෙලාවට ඒ වෙලාවේ සටහන් ලියන එක වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් මූලධර්මයක් විදිහට අපේ ජීවිතේ වැඩ කරන්න පටන් ගත්තොත් එහෙම අපේ දේවල් එක්ක සම්බන්ධතාවයන් ගොඩනැගෙන ආකාරයත් එක්ක අපි ගොඩක් වෙලාවට කරන්නේ අවශ්‍ය කරන දේ කරන්නේ නැතිව කල් දාන්න පටන් ගන්න එක. අනවශ්‍ය දේවල් වැඩිපුර කෙරෙනවා. වසංගතයක් බවට මේක අවසාන වශයෙන් අපි පත් කරගන්නවා. පුදුම වෙන්න දෙයක් නැහැ. සමහර වෙලාවට අපි අර ඉල්ලුමට අනුව සැපයුම දෙනවා වගේ හිත කියන දේවල් වලට වැඩ කරන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් මෙහෙම කටයුතු කරන්න ගියොත් එහෙම අපි ගොඩක් දේවල් ජීවිතේ කල් දාන තරමටම අපේ ජීවිතේ වඩා නරක අතට හැරෙන්න පටන් ගන්නවා. ඒකේ අඩුපාඩුවක් වෙන්නේ නැහැ. එතකොට අපි ඒක මෝඩ හැසිරීමක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔබ දන්නේම නැතුව ඉගෙන ගන්නකොට හරි රැකියාවේදී හරි වෙනත් ව්‍යාපාරික වැඩ කටයුතු වලදී හරි ඔබට අවශ්‍ය කරන දේවල් ඔබ එක එක කල් දානවා. කල් දාලා ඉවර වෙලා ඔබ ඉගෙනීම් පහතට වැටෙනවා එක පැත්තකින්. එහෙම නැත්නම් රැකියාවේ ගැටලු සහගත තත්ත්වයන් ඇති වෙන්න පටන් ගන්නවා තවත් පැත්තකින්. එහෙම නැත්නම් ඒ තිබුණ තත්ත්වය ටිකෙන් ටික පිරිහෙන්න පටන් ගන්නවා. ව්‍යාපාර කරනම් ව්‍යාපාර පහළ බහින්න පටන් ගන්නවා. ඉතින් මේවා මේ පැවැත්මේ කාරණාව මත රඳාපවතින බාහිර අභිප්‍රේරණයක් බවට පත් වෙන නිසා කොච්චර වුණත් අපි කරන්න ඕන ඔබගේ සහජ අභිප්‍රේරණය ඇති කරගන්න ඕන දේවල් කල් දාන්නේ නැතුව කොහොම හරි කරන්න. එතකොට ලේසි කරගන්නේ නැතුව වැඩ කල් දාලා අපි අවශ්‍ය දේ අවශ්‍ය මොහොතේ කරන්න පුරුදු වෙනවා. එතකොට ඒ කරන වැඩ කටයුතු හොඳින් කිරීමට පෙළගස්ස ගැනීම තුළ ඔබ අනුවන මෝඩ පුද්ගලයෙක් බවට පත් වෙන්නේ නැහැ. එහෙම නැතුව ඔබ වැඩ කල් දානවා නම් ඔබ අනුවන මෝඩ වැඩ කරන පුද්ගලයෙක් බව මතක තියාගන්නත් ඕන. දෙවෙනි කාරණාව තමයි ශාරීරික සෞඛ්‍යයට ප්‍රමුඛත්වයක් නොදීම. ඔබ පරිගණකයක් සම්බන්ධයෙන් රැකියාව කරනවා නම් ඔබ නැත්තම් එක තැන වාඩි වෙලා මුළු දවසම ගත කරනවා නම් ඔබ ගොඩක් වෙලාවට භෞතික ජීවිතයේ තුල පාවිච්චි කරන බඩු භාණ්ඩ හැම එකක්ම අපි අතට පයට වැඩ කරගන්න පුරුදු වෙලා ඉන්නකොට මේ දේවල් වලින් අපේ ශරීර සෞඛ්‍ය පිරෙහෙන්න නැත්නම් ඇවිදින්නේ නැහැ.
වාහනයකින්ම යන්නේ, පයින් ටිකක් ඇවිදින්නේ, හුළඟ ටිකක් වදින්න ලිට බහැලින්නේ, වායු සමනය කරපු ස්ථානවල විතරක්ම නිතර ගැවසෙනවා. ඉතින් මේවත් එක්ක ශාරීරික සෞඛ්‍ය නොසලකා හරින මට්ටමකටපත් වෙනකොට ශරීරයේ බර වැඩි වෙන්න පටන් ගන්නවා. ලෙඩ රෝග වැළඳීමේ අවදානම වැඩි වෙනවා. ඊට පස්සේ ඕනවට වඩා ආහාර ලබා ගැනීමත් එක්ක සම්බන්ධ වෙන පටන් ගන්නවා. මේව නිසා නිින්ද ප්‍රශ්න ඇති වෙන්න පටන් ගන්නවා. ව්‍යායාම උත්තරණක පුරුද්දක් නැති වෙලා ඔබ ශරීරයේ බර ලෙඩ හැම පැත්තෙම ගැටලු වලට මුහුණ දෙන්න පටන් ගන්නවා. ගොඩක් අයට වැඩ කරන් තියෙන පැය 7ද 8ද 9ද 10ද මේව ගත්තම ශරීර සෞඛ්‍ය ගැන නොසලකා හරින්න පටන් ගන්නවා. ඒකත් එක්ක කෙටි කෑම බීම නිතර පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඒක ශරීර සෞඛ්‍යයට බලපෑමක් ඇති කරනවා. ඒක නිසා මේ දේවල් එක්ක ඔබ කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව වැඩ ටික කරගෙන ගියාට ශරීරය ගැන, ශරීර ශක්තිය ගැන ඒ தත්ත්වය ලබා ගන්න නැත්නම් පිරිහෙන්න නොදී පවත්වා ගන්න අවශ්‍යයි. ශාරීරික සෞඛ්‍ය මොකද ඔබට තියෙන්නේ එක ශරීරයක් විතරයි දෙකක් නෑ. ඒක නිසා ඒ ගැන ටිකක් බලන්න අමතක කරන්න එපා. ඔබගේ යහපැවැත්මට ඔබගේ ශරීරය අත්‍යවශ්‍ය වෙන නිසා ඔබ මෝඩ තීරණ නොගෙන ඉන්න වග බලා ගන්න ඕන. තුන්වෙනි කාරණාව තමයි මානසික සෞඛ්‍ය නොසලකා හැරීම. අපි ඉස්සෙල්ලා කතා කරපු ශාරීරික සෞඛ්‍ය කියලා කියන්නේ ඔබගෙන් අඩක් විතරයි. මානසික සෞඛ්‍ය තමයි අනිත් භාගය වෙන්නේ. ගොඩක් වෙලාවට අපි ඒකට ඊටත් වඩා නොසලකා හරින තරම් තත්ත්වයක් තමයි තියෙන්නේ. එදිනෙදා ජීවිතය සම්බන්ධයෙන් අපි ගත්තාම ආර්ථිකය තුල වෙන්න පුළුවන් මේ මූලික අවශ්‍යතාවයන් වෙන්න පුළුවන් මේ හැම එකක් එක්කම සම්බන්ධ වෙද්දී අපි ආතතියටපත් වෙනවා. අපිට දුක, කලකිරීම, තරහ වගේ දේවල් ඇති වෙනවා. ඉතින් කාන්සාමය තත්ත්වෙන් ඇති වෙන්නත් හේතු වෙනවා. ඒ වගේම අපිට නිින්ද ප්‍රශ්න ඇති කරන්න පටන් ගන්නවා. අපි පීඩාවටපත් කරන්න පටන් ගන්නවා. අපිව අපහසුතාවයට වේදනාවටපත් කරනවා. අපි වේදනාවටපත් කරන එක එක ආකාරයට අපි කොහොම හරි මේ පීඩාවටපත් කරන මානසික තත්ත්වයෙන් යුක්තව තමයි ජීවත් වෙන්නේ. ඔබ තේරුම් ගන්න ඕන කාරණාව තමයි ඔබට සල්ලි, භෞතික දේවල්, යාන වාහන වලින්, ගෙවල් දොරවල් වලින් කොච්චර දේවල් තිබ්බත් ඔබගේ මානසික සෞඛ්‍යය පිරිහිලා තිබුණොත් එහෙම ඔබ මෝඩ පුද්ගලයෙක් විදිහට තමයි වැඩ කරලා තියෙන්නේ, කරන්න වෙන්නේ. ඔබගේ මානසික සෞඛ්‍යය නැතුව ඔබට මොන දේ තිබ්බත් වැඩක් නැහැ කියන එක ඔබ තේරුම් ගන්න ඕන. ඔබ කොහොමද මුදල් කොච්චර තිබුණත් ඔබගේ මානසික සෞඛ්‍යය නැත්නම් ඒව කළමනාකරණය කරගන්නේ භුක්ති විඳින්නේ ඔබට ඒක කරන්න බැරි තත්යකට තමයි එන්නපත් වෙන්නේ. එහෙනම් ඔබ මේ මෝඩ වැඩෙත් නවත්තන්න ඕන. මානසික සෞඛ්‍යය ගැන නොසලකා හැරීම කියන කාරණාවෙන් ඔබ අනිවාර්යෙන් අත් මිදෙන්න අවශ්‍ය වෙනවා. හතරවෙනි කාරණාව තමයි සමාජ මාධ්‍යවල කාලය නාස්ති කිරීම. ඔබ කොච්චර ප්‍රතිශක්තිකරණයකින් යුක්තයි කියලා හිතුවත් ඔබට ඔබගේ මනස නැත්තම් මනස ඉබේම චලනය වීමකට ඇබ්බැහි වෙලා තියෙනවා කියන එක ඔබ මේ වෙනකොට දන්නේම නැතුව ඇති. ෆෝන් එක තිබ්බොත් අරගෙන උඩ පල්ලෙහා යනවා. ඒ ගැන වීඩියෝ එකක් කලින් කරලා ඇති. අපි ටෙලිග්‍රෑම් වලින්ද එහෙම නැත්නම් TikTok වලින්ද ඊමේල් හරහාද Facebook ද ඕනම ඇප් එකක් හරහා මේ කරන්නේ මොකක්ද? ඒවැ ගියාම මුලින්දලම පටන් ගන්න උඩපල්ලෙහා යන්න කාලය ගත කරන්න අපේ ජීවිත මෙහෙම නෙවෙයි. මේ අපි 2018න් පස්සේ අගභාගයේ ඉඳලම සමාජ මාධ්‍යවල ටිකෙන් ටික ඉදිරියට එීමත් එක්ක මේ ගත කරන කාලය වැඩි වෙලා තියෙනවා. දවසට පැය කීයක් තිබුණද කියලා විශ්වාස කරන්න බැරි තරම් සමාජ මාධ්‍යවල ඒ තරමට කාලය ගත කරලා තියෙනවා. ඉතින් මෙහෙම ගිහිල්ලා දැන් ඔබට මේකෙන් නිකන් සමාජ මාධ්‍ය කියලා කියන්නේ නිකන් කාංසාවක් ඇති කරනවා මේකේ තිබුණ නැත්තම් පාවිච්චි කරේ නැත්තම් මේක තිබුණ නැත්නම් ඒ තරම්ම කාලනාස්ති කරන දෙයක් බවට පත් වෙලා තියෙද්දි මේ தත්ත්වය තුළින් සැබෑ ලෝකයෙන් ටිකෙන් ටික ඈත් වෙලා ජංජාලය තුල සැරිසරන්න පටන් ගන්නවා කිසිම හැඟීමක් නැතුව. ඉතින් මේ වැඩ කටයුතු නැස්ති කරන කාලය නිසා ඔබගේ බුද්ධියට වෙන හානිය, මනසට වෙන හානිය, ශරීරයට සිදුවෙන හානිය, ඔබගේ පුද්ගලික ජීවිතයට ඉලක්ක වලට සිදුවෙන හානිය හැම පැත්තකින්ම හානි සිදුවෙන බව ඔබ දන්නවා ඇති. මේ මිට කලින් මේ නාලිකාව තුල දාලා තියෙන වීඩියෝස් ටික පොඩ්ඩක් හොයලා බලන්න. ඔබට කොච්චර හානියක් කොච්චර අ, අපහසුතාවයකට ඔබ පත් කරනවද කොච්චර පීඩාවකට ආතතියකට පත් කරන්න මේව හේතු වෙනද ඔබගේ මානසික සෞඛ්‍ය පවත්වා ගන්න තමයි මේ නාලිකාව වැඩිපුර කටයුතු කරන්නේ. ඉතින් එහෙම තියෙද්දි ගොඩක් අයගේ කැමැත්ත බහුතරයක බලන දේවල් බැලුවාම ඊට හාත්පසින් වෙනත් කාරණා. එහෙනම් මානසික ශාරීරික සෞඛ්‍ය සඳහා ප්‍රමුඛත්වය දෙන එක අඩු වෙලා තියෙනවා. ඉතින් මේ වෙනකොට ගොඩක් අය සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ තමන්ගේ ආතල් එකට, ජොලියට, ෆන් එකට කියන වගේ වචන වලින් අදහස් කරන කාරණා නැත්නම් සතුට හොයාගන්න. නමුත් බුද්ධිමත් වෙන්න, දැනුවත් වෙන්න, ප්‍රඥාවන්ත බවින් යුක්තව වැඩ කරන්න අවශ්‍ය වටපිටාව, අධ්‍යාත්මික බව, ආගමික වශයෙන් දේවල් තමන්ගේ ජීවිතේ ලං කරගන්න මාධ්‍ය භාවිතා කරන ප්‍රවණතාවය සෑහෙන්න අඩු වෙලා තියෙනවා.
එහෙනම් ඔබ මෝඩ පුද්ගලයෙක් නොවි මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන කියන එක තමයි ඊළඟ වැදගත් කාරණාව. පස්වෙනි කාරණාව තමයි පුද්ගලික සම්බන්ධතා නොසලකා හැරීම. මේ පුද්ගලික සම්බන්ධතා හරහා අපි මැසේජ් යවන එක, ඊමේල් යවන එක, කෝල් එකක් ගන්න එක හරි මේවා ගොඩක් වෙලාවට කරනවා. අවශ්‍ය නොවන පුද්ගලයන් එක්ක. නමුත් අපිට වැදගත් වෙන අපේ ජීවිතයේ වැදගත් තත්ත්වයක් ඇති කරලා දෙන්න උදව් වන සම්බන්ධතාවයන් නොසලකා හැරලා පුද්ගලික සම්බන්ධතාවයන් අතිශයින් නොසලකා හැර මට්ටමකට තමයි වැඩ කටයුතු කරන්නේ. මොකද ගොඩක් වෙලාවට අපි කරන්නේ අන්තර්ජාලය හරහා මිනිසුන් එක්ක සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන්න නැඹුරුවක් ලබාගෙන තියෙනවා. නමුත් අපි මිනිස්සුયો විදියට සත්ව කොට්ටාශයක් විදියට සම්බන්ධතා පවත්වන්න ඕන සමාජ සත්‍යයක් විදියට චිත්ත වේගයන් සමග. එතකොට ජීවීන් විදියට මිනිස්යන් එක මොහොන්ට මොහොන සම්බන්ධතා පවත්වීම තමයි වැදගත් වෙන්නේ. කෙල් නිව්පෝර්ට් කියන විද්‍යාඥයා විශ්වාස කරනවා සැබෑ චිත්ත වේග එක්ක සම්බන්ධතා ඇති කරගන්න නම් මිනිස්සු හම්බෙලා සංවාද පවත්වන්න ඕනේ. ඉඟිබිඟි පාන්න ඕන. ඒ හරහා අපි දේවල් කරන්නේ කොහොමද? අපිට මොනේ ඉරියව් කටහඬ වෙනස්කම් ඒවත් එක්ක සම්බන්ධ වෙන්න අවශ්‍යයි කියන කාරණාව ඒ හරහා අපිට එයාලා තේරුම් කරලා දීලා තියෙනවා. ඒ නිසා පවුලක් තුළ උනත්, පුද්ගලයෙක් වුණත්, පිරිසක් වුණත් ආදරණීයන්ට කතා කරන්න හමුවීමක් සූදානම් කරගන්න එක ඒකට එයාලත් එක්ක ගුණාත්මක කාලයක් ගත කරන්න ඒක අපිට ජීවිතයේ වැදගත් කාරණාවක් වෙන පුද්ගලික සම්බන්ධතා පැත්තෙන් බැලුවම. ඔබ කාර්යබහුලයි කියලා ඒක එක්තරා මෝඩ ක්‍රියාවක් විදිහට ජීවිතේ ජීවත් වෙමින් ඉන්නේ නැතුව මේ தත්ත්වයේ තේරුම් ගන්න එකත් වැදගත් වෙනවා. හයවෙනි කාරණාව තමයි පුද්ගලික ඉලක්ක නොතැබීම. මේ ටිකක් මතභේදාත්මක තත්ත්වයක් වෙන්න පුළුවන් සමහර අය හිතන විදිහට ඉලක්ක කියලා කියන්නේ මිනිස්සු සඳහා නෙවෙයි සමාගම් සඳහා කියලා විශ්වාස කරන අයත් ඉන්න පුළුවන්. නමුත් කම්පැනි එකට විතරක් නෙවෙයි ඉලක්ක තියෙන්නේ. සමාගම් සඳහා විතරක් නෙවෙයි ඉලක්ක තියෙන්නේ. අපේ ජීවිතේ අතරමං වෙලා ඉන්න බවෙන් ගැලවෙන්න නම් එතනින් වෙනස් විදියට විශ්වාස කරන පිරිසක් ඉන්නවා නම් මේ දෙක අතර වෙනස වටහාගෙන කටයුතු කරනවා නම් එතකොට තමන්ගේ යෝන් වේදලම ඉලක්ක ලොකු වුණාම කවුද වෙන්නේ මොන වගේ රැකියාවක් කරනවද කොහොමද අපේ ඉලක්ක වලට ගමන් කරන්න කියන එක ඉලක්ක නැතුව ජීවිතයක් ගත කරන්න ගියහම විනෝදජනක වෙන්න පුළුවන් කාලය පිළිබඳව ඉලක්කයක් නැති නිසා ජීවිතේ ඔහේ යනවා වෙන්න පුළුවන් වගකීමක් බැරෑරුම් බවක් නැතුව නිදහස් බව තියෙනා වගේ දැනෙන්න පුළුවන් නමුත් ඉලක්ක නොතැබීම ඔබ මෝඩ පුද්ගලයෙක් බවට පත් කරන අවසානයේ හැබැයි පස්සේ දවසක ඔබට තේරෙනවා ඔබ කරපු මෝඩ වැඩ කාලය කොච්චර අපතේ යවුවද මෝඩ ආකාරයකට තමයි කාලය කැප කරලා තියෙන්නේ. කොච්චර අපහසුතාවයකින් ඔබේ ජීවිතේ ඇති කරලා ඇද්ද මේ කාලය ඔබට ආපස්සට රැඳ ගන්න බැරි නිසා. එහෙනම් ඔබගේ ජීවිතේ වර්තමානය අනාගතය කියන කාලය අතරතුර ඔබගේ රැකියාව, ඔබගේ මූල්‍යමය තත්ත්වය, ඔබගේ නිවාස, ඔබ ඉන්න ඕන තත්ත්වය ඒක වැඩ කරන්න කොහොමද කියන එක පිළිබඳව සිහියෙන් හිතලා බලලා වැඩ කරන්න ඕන. කාලය ඔබගේ නිදහස ඔබගේ සෞඛ්‍යය ගැන මේ හැම දෙයක්ම බුද්ධිමත් වෙනවා නම් මේ පිළිබඳව ඔබේ ජීවිතේ ගත කරන්න වන උපකාර වන විශාල ඉලක්ක තියා ගැනීම වැදගත් වෙනවා. එහෙම නැති වුණොත් එහෙම ඔබගේ ජීවිතේ නාස්ති වෙන එක කාලය අපතේ යන එක ඔබ මෝඩ පුද්ගලයෙක් බව ඔබටම තේරුම් ගන්න පුළුවන් අනාගතයේදී. හත්වෙනි කාරණාව තමයි වැරදි වලින් ඉගෙන ගැනීම. ප්‍රතික්ෂේප කිරීම. මේක පොඩියට සුළුවට සමහර අයත් ඇහුවා සමහර අය ලොකුවට මේක අරගෙන ප්‍රශ්නත් ඇති කරගන්නවා මානසික පීඩාවටපත් වෙනවා. අපි අපේ ජීවිතවල වැරදි කරලා තියෙනවා. ඒ වගේම ලොකුවට අසාර්ථක වෙලා තියෙන අවස්ථාවන් තියෙනවා. අපි කවදාවත් කැමති වෙන්නේ නැහැ සමහර අධ්‍යයන කටයුතු වලින් අපහසුතාවයට නැත්නම් ෆේල් වෙන්න හරියට කරගන්න නැතු වෙන්න. අපි ආයතනත් එක්ක සම්බන්ධ වෙනකොට ඒ වගේම පහලට යන්නේ නැහැ. එතකොට අපි මේ හැම ගනුදෙනුවක්ම හැම ක්‍රියාකාරකමක්ම හරහා අපි ඉගෙන ගන්න දේවල් තියෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕන වැරද්දක් සිද්ධ වෙලා ඇති වෙන තත්ත්වයක් කියලා කියන්නේ අලුත් දෙයක් ඉගෙන ගැනීම කියන එක. එහෙනම් ආයෙත් ඒ වැරද්ද කරන්නේ නැතුව, ඒ මෝඩකම කරන්නේ නැතුව, ඒ දේම කරන්නේ නැතුව වැරදි විදියට වැරදි වලින් ඉගෙන ගන්නයි ඕන. එහෙම වැරදි වලින් ඉගෙන ගන්න පුළුවන් වුණා නම් ඔබ දැන් තේරුම් ගන්න ඕන ඒ තමයි වෙස්වලාගෙන එන පාඩමක් ඔබගේ ජීවිතේ නිවැරදි මානසිකත්වයක් මේ පිළිබඳව කියලා දෙන්න නැත්තම් වැරදි කියලා කියන්නේ විශිෂ්ට ගණේ පාඩමක් වෙස්වලාගෙන එන ආශිර්වාදයක්. එහෙම වුණොත් එහෙම ඔබට වැරදුනොත් කොතනද කියලා එතනින් ඔබට එහාට නැත්තම් හැම තත්පරයක් තුළම ඔබ දැනුම ලබාගෙන ඔබට පාඩමක් ඉගෙනගෙන එන්න පුළුවන්. මොකද වැරදි කියලා කියන්නේ පාඩම් ඔබගේ ඊළඟ මට්ටමට ළඟා වෙන්න උදව් කරන සූදානමක් වගේ. සූදානම් වෙන පාඩමක් ඔබගේ ඊළඟ පියවරට.
ඔබ හිතනවට වඩා යහපත් ජීවිතයක් ගත කරන්න ඔබට සමීප වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ මෝඩ වෙනවා. ඔබ මෝඩ වෙන්න හොඳ නැහැ. එහෙනම් වැදගත් කාර්යන සඳහා වැඩ කරන්න පුරුදු වෙන එක, ඔබේ ශාරීරික සෞඛ්‍යයට ප්‍රමුඛත්වයක් දෙන එක, ඔබගේ මානසික සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන සමාජ මාධ්‍ය හරහා අර්ථවත් විවේක ක්‍රියාකාරකම් වල නියැලෙන එක, පවුලේ අය මිතුරන් එක්ක ගුණාත්මකව කාලය ගත කරන එක, විශාල නිශ්චිත තනි ඉලක්ක තියාගන්න එක. ඒ වගේම ඔබගේ වැරදි වලින් ඉගෙන ගන්න එක. ඔබ මෝඩ වෙන්නේ නැති පුද්ගලයෙක් බවට පත් කරනවා. මේ කාරණා පිළිපදින්නේ නැති ඔබ මෝඩ පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙනම් ඒ පිළිබඳව තීරණය කරන්න ඔබට බාරය අදින් පසු.